ගස්ලබු ජූස් එකක් මෙච්චර රසට හදන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියේ නෑ නේද? ඉතින් මං අද කියන්නම් කොහොමද හරිම විදිහට ගස්ලබු ජූස් එකක් හදාගන්නේ කියලා. මම මේකට ගස්ලබු ගෙඩියක් අරගෙන තියෙනවා. ඔයාලා ඉස්සෙල්ලා මේකේ නැට්ට කපලා අයින් කරන්න ඕනේ. ඔයාලට මම දෙයක් කියන්නම්. මේ වගේ ගස්ලබු ගාති චුට්ටක් පරිස්සමෙන්. මොකද මේ ගස්ලබු ගොඩක් ෆ්‍රෙෂ් වගේ අපිට පිටතින් පේනවා. හැබැයි මේක ඇතුලේ කිසිම පැණි රස ගතියක් රසක් දැනෙන්නේ නැහැ. ඉතින් මේකේ ජූස් එකක් හදනවා නම් මේක ටිකක් සීනි ප්‍රමාණය වැඩියෙන් දාන්න ඕනේ. දැන් මම ගස්ලබු ගෙඩිය පොතු අයින් කරලා මේ වගේ ඇට ටිකක් අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේකේ පුංචි කැබලි වලට කපනවා. මොකද බෙන්ඩර් එකේ අපිට පොඩි කැබලි වල කැපුවට පස්සේ අර බෙන්ඩර් කරන වෙලාව අඩු වෙනවා. ඒ වගේම ඉක්මනින් අපිට ජූස් එක හදා ගන්නත් පුළුවන්. ඔයාලට පේනවනේ මේ වගේ චූටි කෑලි වල තමයි කපාගෙන තියෙන්නේ. දැන් මම බෙන්ඩර් එකේ කප් එකට මේ ටික දානවා. ඔයාලා කරන තව ලොකු වැරැද්දක් කියන්නම්. බෙන්ඩර් එකේ කප් එක පිරෙන්නම දානවා. මේ කෑලි. ඉතින් එහෙම දාන්න එපා. එතකොට හරියට අපේ බීම එකේ පොඩි පොඩි කෑලි ඉතුරු වෙනවා. එතකොට අපිට රසටම එන්නේ නැහැ. පොඩි පොඩි කෑලි හැපෙන ගතියක් තියෙනවා. ඉතින් බෙන්ඩර් එකේ ඔයාලා ඕනම බීමක් හදාදී බෙන්ඩර් එකේ කප් එකෙන් භාගයක් දාලා මිශ්‍ර කර කර අයින් කර කර එහෙම මිශ්‍ර කරගන්න. දැන් මම මේකට ලුණු ටිකක් එකතු කරනවා. සීනි ටිකක්. ඔයාලගේ රස අනුව මේකට ලුණු සීනි එකතු කරගන්න පුළුවන්. මොකද ගස්ලබු වර්ග අනුව ඒ ලුණු සීනි ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගත්තෙත් ගස්ලබු වැහෙන ප්‍රමාණයට එකතු කරගන්න. ඕනතරම් වතුර එකතු කරොත් අපේ ගස්ලබු ජූස් එක දියර ගතිය. ඒ කියන්නේ දිය ගහක් තමයි එන්නේ. දැන් ඔයාලට පේනවනේ මේක රසට උකු ගතියට ඇදිලා තියෙනවා. මේකේ තව රස වැඩි කරගන්න ඔයාලා බෙන්ඩර් එකේ මිශ්‍ර කරද්දී කිරිපිටි මේස හැන්දක් දාන්න. එතකොට මේක මාරම රසට එනවා. දැන් ඔයාලට මම පෙන්නන්නම් මේක ගොඩක් උකුයි. ඔයාලට පේනවනේ උකු ගතියට තියෙනවා. පොඩි කෑල්ලක්වත් බෙන්ඩර් කරද්දී ඉතිරි වෙලා නැහැ. ඉතින් ඔයාලා මේ වගේ තව වීඩියෝ බලන්න ඕන නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේක හොඳ නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.